හරි. ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා මගේ පළවෙනි වීඩියෝ එකට. ඔයාලා දෙකතු වෙලා ඉන්නේ Iconic Minds කියන මගේ අලුත් channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න හිතන් ඉන්නේ අපි කොයි කවුරුත් දන්න Yamaha සමාගම ගැන. ඔයා මේ මොහොතේ අහන Yamaha කියන නම ඇස්සේ ඔයාට මතකයට එන්නේ මොනවද ඉස්සෙල්ලා? බොහෝ දෙනෙක්ට Yamaha කියන්නේ අලුත්ම ටෙක් එකක් තියෙන මෝටර් සයිකල් එකක්. නැත්තම් පවර්ෆුල් එන්ජින් එකක්. ඒත් ඔයාලා දන්නවද මේ ලෝක ප්‍රසිද්ධ Yamaha සමාගම පටන් ගත්තේ පියානෝ එකකින් කියලා. ඒකත් 1880 දශකයේදී. අද අපි බලන්න යන්නේ Yamaha සමාගමේ පුරාණ ඉතිහාසය ගැන. මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් පටන් අරගෙන මෝටර් සයිකල්, ඔඩියෝ ටෙක්, රොබොටික්ස් හා මෝටර් ස්පෝර්ට් දක්වා යන ලොකු ගමනක් ගැන අද අපි කතා කරමු. මෙම සමාගම ආරම්භ කරන්නේ ටොරකුසු Yamaha කියන ජපන් කාර්මිකයෙක්. එයා මුලින්ම පටන් ගත්තේ ජපන් පාසලකට ගිහිල්ලා කැඩිච්ච රේඩ් ඕගන් එකක් අලුත් වැඩියා කිරීම. මේකින් පස්සේ එයාගේ දක්ෂතාවය හා උනන්දුව පාවිච්චි කරලා 1887 දී තමන්ගේ පළවෙනි ඕගන් එක නිෂ්පාදනය කරනවා. ඒ වසරේදීම ඔහු නිපොන් ගක්කි කෝපරේෂන් ලිමිටඩ් නමින් සමාගමක් ආරම්භ කරනවා. මේක තමයි Yamaha සමාගමේ මුල් නම. මේ සමාගම ජපානයේ පුරා මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් නිෂ්පාදනයේ පූර්වගාමී ලෙස වර්ධනය වෙලා ගියා. 1900 දශකයේදී නිපොන් ගක්කි සමාගම පියානෝ, ඕගන්ස්, ඩ්‍රම්ස්, ගිටාර්ස් හා මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් නිෂ්පාදනයට වැදගත් දායකත්වයක් ලබා දුන්නා. ඔවුන්ගේ නිෂ්පාදන ජපානයෙන් පිටතටද අපනයනය වුණා. 1920 පස්සේ Yamaha නමින්ම භාවිත වීමත් ලෝගෝ එක ලෙස ටියුනින් ෆෝක් තුනක් එකට එකතු කරපු ලාන්චරයක් හඳුන්වා දීමත් සිද්ධ වුණා. ඒක අදත් Yamaha ලෝගෝ එකේ මියුසිකල් ප්‍රෙසිෂන් එකට සංකේතයක් වශයෙන් රඳවාගෙන තියෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී නිපොන් ගක්කි සමාගම ජපාන් රජයට අයත් ෆැක්ටරියක් බඩපත් වුණා. මේ වකවානුවේදී මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වෙනුවට එයාප්ලේන් පාර්ට්ස් හා මිලිටරි ටූල්ස් නිෂ්පාදනය කළා. යුද්ධය අවසන් වුණාට පස්සේ සමාගම නැවතත් ඔවුන්ගේ පෙර අයිතිකාරයන්ගේ අතටම බාර දුන්නා. ඊට පස්සේ ඔවුන් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් හා වෙනත් ඉන්ඩස්ට්‍රියල් ටූල්ස් වෙත තමන්ගේ අවධානය යොමු කරා. මේත් එක්ක 1953 දී සමාගම නව චැප්ටර් එකක් විවෘත කරනවා. ඒ තමයි මෝටර් සයිකල් මැනුෆැක්චරින්. 1955 දී Yamaha Motor Corporation Limited නීතිමය වශයෙන් පිහිටුවා. ඔවුන්ගේ පළවෙනි මෝටර් සයිකල් එක තමයි Yamaha YA1 කියන බයික් එක. මේක 125cc 2-stroke එන්ජින් එකක් සහිත බයිසිකලයක්. මේක ඒ වකවානුවේ තිබිච්ච ජපාන් නැෂනල් මොටර්සයිකල් රේස් එකකින් ජය ගන්නවා. මේ ජයග්‍රහණයත් එක්ක YA1 කියන බයික් එක ඒ රටේ ප්‍රසිද්ධ වෙනවා. මේ බයික් එක නිසා Yamaha මෝටර් කම්පැනි එක ලෝකෙට අලුත් මෝටර් සයිකල් ශක්තියක් ලෙස එළි දැක්වුණා. ඒතකොට Yamaha රේසින් කියන්නේ MotoGP හා ඕෆ්-රෝඩ් රේසින් වලින් අනන්‍ය වෙච්ච වැලන්ටිනෝ රොසි, ජෝර්ජ් ලොරෙන්සෝ, ෆේබියෝ ක්වාටරෝරෝ වැනි MotoGP ලෙජන්ඩ්ස්ලා බිහි කරපු ආයතනයක්. ඒතකොට අපි අද දන්න FZ, R15, MT15 වැනි බයිසිකල් ලංකාවේ හැමතැනම ජනප්‍රියයි. මෝටර් බයිසිකල් වල පවර් කන්ට්‍රෝල්, ස්ටයිලිෂ් ඩිසයින් හා ෆියුල් එෆිෂන්සි යන හැම දෙයක් එක්කම Yamaha ලොකු ඉම්පැක්ට් එකක් දීලා තියෙනවා. අද Yamaha කියන්නේ සරල සමාගමක් නෙමෙයි. ඒක ග්ලෝබල් ජයන්ට් කෙනෙක්. අද Yamaha කෝපරේෂන් එක යටතේ මේ වගේ විවිධ අංශවල වැඩ කරනවා. මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස්, ප්‍රොෆෙෂනල් ඔඩියෝ සිස්ටම්ස්, motorcycle and marine engineers, robotics and smart home systems, education and music academies. අපේ ජීවිතය අතරේ Yamaha කියන නම තියෙනවා. ඒක ඔයාලා අනේක වාරයක් අහලා තියෙනවා. ඉතින් අද අපි දැක්ක Yamaha කියන නම පියානෝ එකකින් පටන්ගෙන ලෝකයේ most iconic motorcycle brand එකක් වෙනතුරු ගිය ලොකු ගමනක් ගැන. ඔබත් Yamaha fan කෙනෙක් නම් මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, subscribe කරන්න.